හලෝ ගයිස්. ඉතින් අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා එමාල් මූවි රිකැප්ස් වලට. ඒ වගේම හැමදාමත් වගේ අදත් මම ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ සුපිරිම ගණේ හොරර් මූවි එක. හැබැයි ඉතින් අද නම් මම මේ මූවි එකේ ස්ටෝරි එක ගැන ඔයගොල්ලන්ට ස්පොයිල් කරන්න යන්නේ නැහැ. අපි කෙලින්ම මූවි එකට ගිහිල්ලා බලමු මේ කතාව ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම ගයිස් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද කිව්වොත් ඔයගොල්ලන්ට අන්තිමේටම හිතාගන්න බැරි වෙයි මේ මූවි එකේදී මේ මොකක්ද ඇත්තටම උනේ කියලා. මොකද ඒ තරම මේක ට්විස්ට් පිරිච්ච මූවි එකක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ගයිස් ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් එහෙම දාගෙන අපේ YouTube channel එකත් subscribe කරන්න. මොකද කිව්වොත් අපිට 1k ගහන්න තව පොඩි ගාණක් විතරයි ඕනේ කරන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ අපි කෙලිම මූවි එකට යමු. මේ තමයි 2014 දී රිලීස් වෙච්ච The Last Shift. ඉතින් අද කතාව පටන් ගන්නේ ලෝරන් කියන පළවෙනි වතාවට පොලිස් සේවයට බැඳිච්ච පොලිස් නිලධාරියෙක්ගෙන්. ඉතින් මේ වෙලාවේදී අපිට පේනවා එයා පළවෙනි වතාවට අද ඩියුටි එකට වාර්තා කරන්න යනවා කියලා. ඉතින් ගයිස් එයාගේ පළවෙනි රාජකාරී විදියට යට ලැබෙන්නේ ඉස්සරහට. ඒ කියන්නේ ළඟදිම ස්ථීරවම වහලා දාන්න නියමිත වෙලා තියෙන පරණ පොලිස් ස්ටේෂන් එක තනියම රෑ මුරේ ඉන්න එක. ඉතින් කොහොම හරි එයා වාහනේ මේ ස්ටේෂන් එක ළඟට ගිහිල්ලා ලෝරන් ස්ටේෂන් එක ඇතුළට ගියා ගමන්ම එයාට මුලින්ම මුණ ගැහෙන්නේ සාජන් කොහෙන්ව. හැබැයි ඉතින් හම්බුන වෙලාවෙ ඉඳලම මෙයාගේ හැසිරීම නිකන් අමුතුයි වගේ අපේ ලෝරන්ට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ලෝරන් මේ වෙනකොට ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නවා කියලා කොහෙන් දකිනවා. ඊට පස්සේ කොහෙන් ලෝරන් ගාවට ඇවිල්ලා එයාට මේ හැම දෙයක්ම වෙන හැටි විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් එයා කියන විදිහට දැන් හැම 911 හදිසි ඇමතුමක්ම අලුත් පොලිස් ස්ටේෂන් එකට හරවලා තමයි තියෙන්නේ. ඒක නිසා ලෝරන්ට මේ මුළු රෑම කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා එයා කියනවා. ඊට පස්සේ කොහෙන් ලොරෙන්ව ස්ටේෂන් එක වටේම එක්කන් ගිහින් එතන තියෙන හැම කාමරයක්ම පෙන්නනවා. හැබැයි ඉතින් අන්තිමටම ලොරන්ට තදින්ම කොහෙන් අනතුරුංගවනවා කිසිම වෙලාවක මේ ස්ටේෂන් එකේ පිටිපස්ස පැත්තට, ඒ කියන්නේ බෑක් සයිඩ් එකට යන්න එපා කියලා. කොහොම හරි ඔය වෙලාවේදී ලොරෙන් කොහෙන්ගෙන් අහනවා මට වාර්තා කරන්න කිව්වේ මෙතනට. ඒත් මට තේරෙන්නේ නෑ මම මෙතන මොකක්ද කරන්න කියලා. මම හිතුවේ අලුත් ස්ටේෂන් එකට වැඩ පටන් අරන් කියලා. එතකොට තමයි කොහෙන් කියන්නේ ඔව් ඒක ඇත්ත, හැම 911 කෝල් එකක්ම අලුත් තැනට තමයි යන්නේ. ඒ නිසා ඔයාට මෙහෙ කරන්න දෙයක් නැහැ කියලා. ඊළඟට සාක්ෂි කබඩා කරන කාමරයට ගිය වෙලාවේදී කොහෙන් තව දෙයක් කියනවා. ඒ තමයි අපරාධ වුණ තැන්වල එකතු කරපු භයානක සාක්ෂි වගේම පිළිකුල් සහගත දේවල් තියෙනවනේ. ඒවත් ඉතින් තාම මෙතනම තියෙනවා. ඉතින් ඒවා අරන් යන්න අද රෑ 10ට විතර පිරිසුදු කරන කෙනෙක් එනකන් මේවා ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් යන්න කලින් කොහෙන් ආයමත් ලෝරන්ට මතක් කරනවා ඩියුටි එක ඉවර වෙනකම් මේ ස්ටේෂන් එකෙන් එළියට යන්න එපා වගේම මොනම හේතුවකටවත් මේ ස්ටේෂන් එකේ පිටිපස්සට යන්න එපා කියලා. ඉතින් ওই ටික කියලා කොහෙන් මෙතනින් යන්න යනවා. ඉතින් එයා ගියපු ගමම මුළු ස්ටේෂන් එකම හරිම නිශ්ශබ්ද නිසා ලොරෙන්ට ටිකක් කම්මැලි හිතලා එයා ඔපරේටර් රූම් එකට ගියාට පස්සේ එයාට නොදැනීම යට නිින්ද යනවා. හැබැයි ඉතින් එකපාරටම ලයිට් වල ෂෝට් සර්කිට් වෙන සද්දයක් ඇහිලා ඒ වෙලාවෙම ලොරෙන්ට ඇහැරෙනවා. ඉතින් එයා ඒ ගැන බලන්න හදද්දිම මේ ඔපරේටර් රූම් එකේ තිබ්බ ෆෝන් එක එකපාරටම රින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ලෝරන් ඉක්මනට මේක ආන්සර් කළාම එහා පැත්තෙන් ඇහෙන්නේ ගෑනු කෙනෙක් බයෙන් කෑ ගහන සද්දේ. ඉතින් ඒ ගෑනු කෙනා ඒ හැමෝම මැරිලා ඇති ගගා කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් ලෝරන් එයාගෙන් විස්තර අහන්න හැදුවත් ඒත් එකම තමයි මේ කෝල් එක එකපාරටම කට් වෙලා යන්නේ. කොහොම හරි මේ ගැන සැක හිතුණු ලෝරන් ඊට පස්සේ ඉක්මනටම මධ්‍යම කාර්යාලයට කතා කරලා කියනවා හැම කෝල් එකක්ම අලුත් තැනට යන්න හදලා තිබ්බත් තවමත් මේ පරණ ස්ටේෂන් එකට ඉමර්ජන්සි කෝල් එනවා කියලා. ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි ගයිස් අමුතු දේවල් මේ ස්ටේෂන් එක වෙන්න පටන් ගන්නෙ. කොහොම හරි අපිට පේනවා ලෝරන් රෑ කෑම කනකොට එයාගේ කෑම එක ඇතුලේ තිබිලා එන දිග කෙස් ගහක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒක දැක්ක ගමන් අපේ ලෝරන්ට කෑම එකත් එපා වෙනකොටම තමයි ඊට ටික වෙලාවකට පස්සේ මේ ස්ටේෂන් එකේ දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා එයා එතනට බලන්න ගියත් එතන කවුරුත් නැහැ. හැබැයි ඉතින් ආයෙත් ඇතුලට එන්න හදද්දිම එයා දකිනවා පාරේ ඉන්න හිඟන්නෙක් ස්ටේෂන් එක ඇතුලටම ඇවිත් ඉන්නවා කියලා. ඉතින් ලෝරන් එයාව එළියට යවන්න හැදුවත් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ලෝරන් ඉස්සරහම ඒ හිඟන්න හරිම ආශෝභන විදියට හැසිරෙන්න පටන් ගන්නවා. අන්තිමටම ලෝරන්ට වෙන්නේ බලෙන්ම වගේ මේ හිඟන්නව ගිහලා එළියට දාන්න. ඊට පස්සේ අර මිනිස්සයා අපිරිසිදු කරපු පොළොව සුද්ධ කරලා ඉවර වුණ ගමන්ම ලෝරන්ට ඇහෙනවා මෙතන තියෙන බටය ඇතුලින් අමුතු සද්දයක් ඇහෙනවා කියලා. ඉතින් සාජන් කොහෙන් මේ ස්ටේෂන් එකෙන් පිටත් වෙන්න කලින් ලෝරන්ට අනතුරු අඟවල තිබ්බත් බැක් සයිඩ් එකට යන්න එපා කියලා කුතුහලය නිසාම ලෝරන් මේ ස්ටේෂන් එකේ පිටිපස්ස පැත්තට යනවා. ඉතින් ලෝරන් දන්නේම නැතුව එතන තිබුණු ටොයිලට් එකක් ඇතුළට යනවා. ඉතින් එයා ඒ ටොයිලට් එක දැක්කම ගොඩක් පුදුම වෙනවා. මොකද ඒක හෙන්නම අපිරිසිදුයි. බලන්න බැරිම තරම්. ඉතින් ඒත් එක්කම ඊට පස්සේ එයා දිගට මේ පැත්ත පරීක්ෂා කරගෙන යද්දි ඔෆිසර්ලාගේ ලොකර් රූම් එකට එයා යනවා. ඉතින් එතන තිබ්බ එක ලොකර් එකක් ඇරලා බලද්දි තමයි එයා දකින්නේ
එයාගේ පරණ කාලේ ෆොටෝ එකක් තියෙනවා කියලා එතන. ඉතින් ඒකේ ඉන්නේ ලොරෙන් පොඩි කාලේ යාගේ තාත්තත් එක්ක ඉන්න පින්තූරයක්. ඇත්තටම ගයිස් ලොරෙන්ගේ තාත්තත් පොලිස් නිලධාරියෙක්. ඉතින් එයා මිය ගිහිල්ලා තියෙන්නේ මේ ස්ටේෂන් එකේම ඩියුටි කර කර ඉද්දිම තමයි. ඉතින් ඔය අතරෙම ආයෙමත් මේ ස්ටේෂන් එකේ ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ලොරෙන් ඉක්මනටම ගිහිල්ලා මේ ෆෝන් එක ආන්සර් කරලා බැලුවාම ඒ කතා කරන්නේත් අර කලින් කතා කරපු ගෑනු කෙනාම තමයි. ඉතින් එයාගේ නම මේ වෙලාවෙදි තමයි ලොරෙන් දැනගන්නේ. එයාගේ නම තමයි මොනිකා. ඉතින් ලොරෙන් ඉක්මනටම මේ ගෑනු කෙනාගෙන් එයා ඉන්න තැන ගැන විස්තර අහද්දිම ඒ ගෑනු කෙනා කියනවා තමන් ඉන්නේ ෆාම් එකක නැත්නම් වත්තක කියලා. හැබැයි ඉතින් වැඩි විස්තරයක් යාට අහගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඊට කලින් ආයෙමත් මේ කෝල් එක කට් වෙලා යනවා. ඒත් එක්කම වගේ තමයි ලොරෙන්ට ඇහෙන්නේ ආයෙමත් මේ ෆෝන් එකට කෝල් එකක් එනවා කියලා. ඉතින් ලොරෙන් හිතන්නේ අර ගෑනු කෙනාම තමයි මේ කතා කරන්න කියලා. ඉතින් ලොරෙන් මේ ෆෝන් එක ආපහු ආන්සර් කරලා බැලුවට එයා පැත්තෙන් ඒ වෙලාවෙදි කතා කරන්නේ ජෝ කියලා කෙනෙක්. ඉතින් එයා තමයි අර පිරිසුදු කරන කෙනා. ඉතින් අර සාජන් කොහෙන් කියලා ගියේ මේ ස්ටේෂන් එකේ තිබ්බ සාක්ෂි ටික අරගෙන යන්න පිරිසුදු කරන කෙනෙක් එයි කියලා. අන්න එයා තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ පිරිසුදු කරන ජෝ කියනවා එයා මේ ස්ටේෂන් එකට එනකොට පාන්දර 4 විතර වෙයිලු. ඉතින් මේ කෝල් එකත් ඊට පස්සේ කට් වුණාට පස්සේ ලොරෙන් කරන්නේ ඉක්මනටම ආපහු මධ්‍යම කාර්යාලයට කතා කරන එක. ඊට පස්සේ ලොරෙන් අර ගෑනු කෙනා කතා කරපු එක මේල් මධ්‍යම කාර්යාලයට දැනුම් දුන්නත් එහෙ ඉන්න ඔපරේටර් ලොරෙන්ගේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මොකද කිව්වොත් මේ වෙනකොට සිස්ටම් එකේ හැටියට මෙහෙට එන හැම කෝල් එකක්ම අලුත් තැනට තමයි යන්න ඕනේ. කොහොම හරි ඔක ඇහුවට පස්සේ හිත හදාගන්නත් එක්ක කියලා අපේ ලොරෙන් පොතක් කියවන්න ගන්නවා. ඒත් එකම තමයි එක පාරටම යාගේ පිටිපස්සේ තිබ්බ කැබිනට් එකක් තනියම හෙලවෙන්න ගන්නවා කියලා අපිට පේන්නේ. ඉතින් ලොරෙන්ටත් මේක තේරෙනවා. ඉතින් එයා ඉක්මනටම ඒක පරීක්ෂා කරන්න කියලා නැගිටිද්දිම තමයි ස්ටේෂන් එකේ පිටිපස්සේ පැත්තෙන් ආපහු සැකකට යුතු විදිහේ සද්දයක් ඇහෙන්න පටන් ගන්නෙ. ඉතින් ලොරෙන් ඉක්මනටම ගිහිල්ලා බලද්දි අර කලින් එයා එළියට දැම්මන් හිඟන්නෙක්ව අන්නේ හිඟන්න ආයෙමත් සාක්ෂි ගබඩාව කරලා තියෙන කාමරේ ෆයිල් අවසනවා කියලා එයා දකිනවා. ඉතින් ලොරෙන් වහාම ක්‍රියාත්මක වෙලා එයාව අල්ලලා මාංචු දාලා එතන තිබුණු කාමරේක හිර කරනවා. හැබැයි ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි ලොරෙන් කවදාවත් හිතපු නැති දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් ලොරෙන් අර හිඟන්නව කාමරේකට අරගෙන ගියානේ එයාව එතන දාලා ලොක් කරන්න කියලා. හැබැයි ඉතින් ලොරෙන් මේ කාමරෙන් එළියට එන්න හදද්දිම වගේ මෙතන තිබුණු දොර තනියම වැහිලා ලොක් වෙනවා. ඒත් එකම තමයි මේ මුළු පැත්තෙම ලයිට් එකපාරටම නිවිගෙන යන්නේ. ඉතින් බය වෙන ලොරෙන් කරන්නේ ඉක්මනට මෙයාගේ ටෝච් එක පාවිච්චි කරලා මේ දොර අරින්න try කරනවා. හැබැයි ඉතින් කොහොම try කරත් ඒක ඇරෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් මේ දොර පිටිපස්සේ පැත්තෙන් ලොක් වෙලා තමයි තිබුණේ. ඉතින් ලොරෙන් පැනික් වෙලා වගේ ඉන්න වෙලාවෙම තමයි එකපාරටම අපිට පේන්නේ අපිට විතර නෙමෙයි ලොරෙනුත් දකින්නවා මේ දොරේ තියෙන වීදුරුවෙන් එකපාරටම හරිම බය හිතෙන විදිහේ රූපයක් එබිලා බලනවා කියලා. ඉතින් ඒක දැක්ක ගමම වගේ හොඳටම බය වෙන ලොරෙන්ගේ අතින් එයාගේ අතේ තිබුණු ටෝච් එක බිම වැටෙනවා. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් මේ වෙලාවේදී බිම වැටිච්ච ටෝච් එක අරගෙන අපේ ලොරෙන්ගේ මූණට දික් කරනවා. ඉතින් ලොරෙන් හිතන්නේ අර හිඟන්න තමයි මේ වැඩේ කරේ කියලා. හැබැයි ඒත් එකම තමයි ඒ ටෝච් එක මේ වෙලාවේදී අර හිඟන්නගේ පැත්තට දික් වෙන්නේ. එතකොට තමයි ලොරෙන් දකින්නේ අර හිඟන්න තාමත් මාංචු දාගෙන එක පැත්තක වැටිලා ඉන්නවා කියලා. එතකොට කවුද මේ ටෝච් එක ගහගෙන ඉන්නේ? ඉතින් ලොරෙන්ටත් ඒක තේරුම් ගන්න බෑ. ඉතින් ඕක තේරිච්ච ගමන් ලොරෙන් හොඳටම බය වෙනවා. ඒත් එකම තමයි ගයිස් අපිට පෙන්වන්නේ එකපාරටම ලොරෙන්ගේ පිටිපස්සෙන් හරිම අద్భుත පෙනුමක් තියෙන රූප දෙකක් මතුවෙනවා කියලා. හැබැයි පුදුමයකට වගේ ඒත් එකම තමයි එකපාරටම හැබදීම ආයමත් සාමාන්‍ය තත්ත්වයටම පත් වෙන්නේ. ඉතින් ලයිට් පත්තු වෙලා ලොක් වෙලා තිබ්බාර දොරත් ඉබේම ඇරෙනවා නිකන් කිසිම දෙයක් උනේ නැහැ වගේ. ඉතින් මේ වෙච්ච අద్భుත සිද්ධිත් එක්කම ලොරෙන් හිතනවා ඉක්මනටම සාජන් කොහෙන්ට කතා කරලා අදම මේ රස්සාවෙන් අස් වෙන්න ඕනේ කියලා. ඒත් ඉතින් එයා කෝල් එක ගන්න යනකොටම එයා ආයෙමත් තමන්ගේ හිත හදා ගන්නවා. මොකද පොලිස් නිලධාරියෙක් වෙන එක එයාගේ පොඩි කාලේ ඉඳලම තිබ්බ හීනයක් නිසා. ඒ නිසා ලේසියෙන් ඒක අතාරින්නේ නැහැ කියලා එයා හිත හදා ගන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට තමයි ලොරෙන් ස්ටේෂන් එකේ තිබුණු වහල දිහා බලද්දි දකින්නේ SW කියලා අමුතු අකුරු වගේක් ලියලා තියෙනවා කියලා. ඉතින් දැන් ලොරන්ට ෂුවර් කවුරු හරි හොරෙන් මේ ස්ටේෂන් එක ඇතුළට ඇවිත් ඉන්නවා කියලා. ඒ නිසා එයා තමන්ගේ ආරක්ෂාවට මේ වටේම තියෙන හැම දොරක්ම ලොක් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ ලොරෙන් කරන්නේ මේ ස්ටේෂන් එකේ පිටිපස්සේ පැත්තේ තියෙන දොරවල් ටිකත් ලොක් කරන්න යන එක. හැබැයි ඉතින් ඒව ලොක් කරන්න යනකොට අපේ ලොරන් දකිනවා මාරා ගෝල්ඩ් කියලා රත්තරන් පාට කොණ්ඩයක් තියෙන ගෑනු කෙනෙක් එළියේ සිගරට් එකක් බොන ගමන් ඉන්නවා කියලා. ඉතින් ලොරන් එයාට එතන යන්න කිව්වත් එයා හරිම සංසුන්ව කියනවා මම මේ සිගරට් එක බීලා ඉවරුනහම මෙතන යන්නම් කියලා. හැබැයි ඊට පස්සේ තමයි මාරා ගෝල්ඩ් අපේ ලොරන්ට කියනවා එයා ඉස්සර දවසක මේ ස්ටේෂන් එකේ හිරේ ඉඳලා තිනවා කියලා. ඉතින් එයා තව දෙයක් කියනවා. ඒ තමයි මේ ස්ටේෂන් එකේ පිටිපස්සේ තියෙන හිරමැදිරි වල ඉස්සර පේමන් කියලා පවුලේ 3 දෙනෙක්ව හිර කරලා තිබ්බලු. ඉතින් මේ පවුල එක එක අමුතු ආගමික වතාවක් කරන්න කියලා ගැහණු ළමයිව පැහැරගෙන ගිහිල්ලා මරලා දාපු කට්ටියක්ලු. ඒ කියන්නේ සීරියල් කිලර්ලා සෙට් එකක්. ඉතින් ලොරන් එකට උත්තර දෙන ගමන් කියනවා මගේ තාත්තත් පොලිස් නිලධාරියෙක්. එයා තමයි මේ පේමන් පවුලව මරලා දැම්මේ කියලා.
ඒත් ඉතින් මාරා ගෝල්ඩ් එක පිළිගන්නේ නැහැ. එයා කියනවා මේ පවුල අපරාධ වුණ තැනදීම මැරුණේ නැහැ. එයාලා පණ පිටින්ම අල්ලගෙන ඇවිත් මේ ලෝරන් දැන් වැඩ කරන ස්ටේෂන් එකටම තමයි ගෙනාවේ කියලා. ඉතින් මාරා ගෝල්ඩ් කියන විදියට ඒ පවුල හිරේදී එයාට ඇහිලා තියෙනවා අමුතු සින්දු කියන සද්දයක්. හරියට මොකක් හරි රිචුවල් එකක් කරනවා වගේ සද්දයක්. ඉතින් ඒ සද්දේ නැවතුනාට පස්සේ මාරා ගෝල්ඩ් හොරෙන් එයාගේ සෙල් එකේ ඉඳලා අර පවුලේ කට්ටිය නැවතිලා හිටපු සෙල් එක දිහා බලලා තිනවා. ඉතින් එහෙම බලනකොට තමයි එයා දැකලා තින්නේ ඒ පවුලේ 3 දෙනාම එකම බෙඩ් ෂීට් එක පාවිච්චි කරලා බෙල්ල වැල දාගෙන මැරලා ඉන්නවා කියලා. හැබැයි ඊටත් වඩා පුදුම දේ තමයි පව්වදා බලද්දි ඒ මිනි තුනම එතන තිබිලා නැහැ. ඉතින් සෙල් එක සම්පූර්ණයෙන්ම හිස්ලු. මේ කතාව කියලා මාරා ගෝල්ඩ් එතනින් යන්න යනවා. කොහොම හරි ඊට පස්සේ ආයමත් ලොරෙන් ඔපරේටර් රූම් එකට යද්දි දකින්නවා එක කාමරයක තිබ්බ ටීවී එකක් ඉබේම ඔන් වෙලා තියෙනවා කියලා. ඉතින් ලොරෙන් දකින්නවා ඒකේ පෙන්නන්නේ අර පේමන්ට් පවුලේ කට්ටියගෙන් ප්‍රශ්න කරන වීඩියෝ එකක් කියලා. ඉතින් මේ වීඩියෝ එක බලනකොට තමයි ලොරෙන්ට තේරෙන්න පටන් ගන්නේ මේ සෙට් එක ඇත්තටම අමුතු අඳුරු ආගමික මතයන් පස්සේ යන භයානක සෙට් එකක් කියලා. ඉතින් ඒක බලාගෙන ඉද්දිම තමයි එක පාරටම කාමරේ මේ තියෙනකොට තිබ්බ වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නෙ. එක පාරටම අපිට පේන්නනවා කාමරේ තිබ්බ පුටුවක් ඉබේම ඇදිලා ඇවිත් අපේ ලෝරන් ඉන්න පැත්තට එනවා කියලා. නිකන් හරියට නොපෙනෙන බලවේගයකින් අපේ ලෝරන්ට පහර දෙන්න යනවා වගේ. ඉතින් ලෝරන් හොඳටම බයලා පස්සට එද්දිම ආයෙමත් එතන තිබ්බ ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. ඉතින් ගයිස් ඒ වාරත් කතා කරන්නේ අර මොනිකා. ඉතින් යාගේ කටහඬ දැන් ගොඩක් අමුතුයි. එයා කියනවා ගැහණු ළමයිව මරලා ඉවරයි මට තාමත් අර මිනිස්සු සින්දු කියන සද්ද ඇහෙනවා කියලා. ඒත් එකම ලෝරන් එයාගෙන් අහනවා ඔයාට ජෝන් මයිකල් පේමන් කියන නම ඇහුණාද කියලා. ඉතින් මොනිකා ඒක ඔව් කියලා ස්ථිර කරනවා. හැබැයි ඉතින් වැඩි විස්තර අහන්න කලින් ආයෙමත් මේ කෝල් එක කට් වෙනවා. ඉතින් ගයිස් දැන් තියෙන තත්ත්වය දරුණුයි කියලා තේරුණ ලෝරන් ආයෙමත් මධ්‍යම කාර්යාලයට කතා කරනවා. ඉතින් මේ පාර ලෝරන් එහි ඔපරේටර්ට කේස් කෝඩ් එකක් දීලා කියනවා පොලිස් ඩේටාබේස් එකේ මොනිකා ගැන විස්තර හොයන්න කියලා. ඊට පස්සේ මේ කෝල් එකත් කට් කරලා ලෝරන් තමන්ව පාලනය කරගෙන තව කාමරයක් පරීක්ෂා කරන්න යද්දි දකිනවා හරිම අමුතු විදියට පුටු ටිකක් එක උඩ එක ගහලා තියෙනවා කියලා. ඉතින් ලෝරන් හිතන්නේ එයා අලුත් නිසා අනිත් ඔෆිසර්ස්ලා එයාව බය කරන්න කරන විහිළුවක් මේක කියලා. ඉතින් එයා තරහෙන් ඒ පුටු ටිකක් පෙරලලා දානවත් එක්කම තමයි එයාට ඇහෙන්නේ පොලිස් ස්ටේෂන් එකේ දොරට කවුරු හරි තට්ටු කරනවා කියලා. ඉතින් ඉක්මනටම ලෝරන් ගිහිල්ලා බලනකොට තමයි එයා දකින්නේ ඒ ඉන්නේ ප්‍රයිස් කියන පොලිස් නිලධාරියා කියලා. ඉතින් ලෝරන් හිතන්නේ මෙයාත් අර විහිළුවට සම්බන්ධ කෙනෙක් කියලා. ඒත් ඉතින් ප්‍රයිස් එක ප්‍රතික්ෂේප කරලා කියනවා එයා නිකන් ලෝරන් ගැන බලලා යන්න ආවා විතරයි කියලා. ඉතින් ලෝරන් අර ප්‍රයිස් ඊට පස්සේ අතුලට ගත්තට පස්සේ ප්‍රයිස් ලෝරන්ට කියනවා එයා ලෝරන්ගේ මියගිය තාත්තගේ පරණ සහකරු කියලා. ඊට පස්සේ එයා පේමන්ට් පවුලේ කේස් එක වුණ දවසේ රෑ මොකද වුනේ කියලා විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රයිස් කියන විදිහට එයයි ලෝරන්ගේ තාත්තයි තමයි පැහැරගත්ත ගැහණු ළමයිව බේරගන්න මුලින්ම එතනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එයාලා ඒ ළමයිව බේරගන්න ඕන්න මෙන්න ඉද්දිම මේ තාත්තේ පාලනයෙන් තොර වෙලා තියෙනවා. ඉතින් ඒ සිද්ධියේදී තමයි ලෝරන්ගේ තාත්තා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම එතනදී මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ කතාව කියලා ඉවර වෙලා ප්‍රයිස් මේ ස්ටේෂන් එකෙන් යන්න යනවා. හැබැයි ගයිස් ඔන්න ඔය වෙලාවෙදි තමයි ලෝරන් දකින්නේ හරිම අමුතු භයානක දෙයක්. ඒ තමයි එයා දකිනවා මේ ආපු පොලිස් නිලධාරියා ප්‍රයිස් ඉන්නවනේ. ඒ ප්‍රයිස්ගේ ඔළුව පිටිපස්සේ හෙන ලොකු හිලක් තියෙනවා කියලා. ඒ කියන්නේ ගයිස් මේ ප්‍රයිස් කියන්නේ දැන් පණ පිටින් ඉන්න කෙනෙක් නෙවෙයි. ඇත්තට මෙයා මිය ගිය ආත්මයක්. ඔය අතරම තමයි මුළු ගොඩලැගිල්ල පුරාම හේන් හඩින් සින්දු කියන සද්දයක් අපේ ලෝරන්ට ඇහෙන්න පටන් ගන්නෙ. ඉතින් මටම ලෝරන් මේ සද්ද එන තැන හොයාගෙන යද්දි එයා දන්නේ නැහැ එක අමුතු ගැහණු කෙනෙක් මේ වෙනකොට එයාගේ පස්සෙන් එනවා කියලා. ඉතින් අන්තිමේදී මේ සද්ද එන කාමරයට ලෝරන් යද්දි එයා දකිනවා ගැහණු ළමයි කිහිප දෙනෙක් එකට වාඩි වෙලා සින්දු කියන ගමන් ඉන්නවා කියලා. ඉතින් මේක දැකලා බය වුණ ලෝරන් ආයෙමත් අර සාක්ෂි ගබඩා කරපු කාමරයට දුවගෙන යනවා. ඒත් බලද්දි ඒ කාමරේ තිබ්බ හැමදේමත් ආයෙමත් අවුල් වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් අපේ ලෝරන්ට හිතෙනවා මේක පාලනය කරගන්න බැරි තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ කියලා. ඉතින් එයා ඉක්මනටම සාජන් කොහෙන්ට කතා කරලා Tamanට වෙච්ච දේවල් කියනවා. ඒත් ඉතින් සාජන් කොහෙන් එයාට උදව් කරන වෙනුවට කරන්නේ එයාට බනින්න පටන් ගන්න එක. ඔයාට මේ ජොබ් එක බැරි නම් අස් වෙන ලෑස්ති වෙන්න කියලා ලොරෙන්ට එයා තර්ජනය කරනවා. ඉතින් සාජන් කොහෙන්ගෙනුත් උදව්වක් නැහැ කියලා අපේ ලෝරන්ට තේරුණාට පස්සේ එයා ඉක්මනටම අර පිරිසුදු කරන කෙනා ඉන්නවනේ අර ජෝට එයාට කතා කරලා කියනවා පුළුවන් තරම් ඉක්මනටම ඇවිත් මේ ස්ටේෂන් එකේ තියෙන සාක්ෂි ටික අරගෙන යන්න කියලා. ඉතින් කොහෙන් මොනවා කිව්වත් ලෝරන් තීරණය කරනවා මේ පරණ ස්ටේෂන් එකෙන් යන්න ඕනේ කියලා. හැබැයි ඉතින් එයා යන්න ලෑස්ති වෙද්දිම ආයෙමත් එයාට ඇහෙනවා එතන තිබුණු ෆෝන් එක රින් වෙනවා කියලා. ඉතින් ඒ කතා කරන්නේත් අර මොනිකම තමයි. ඉතින් මේ පාර මොනිකා කියනවා මම මාව හිර කරන් හිටපු තැනින් බේරලා ආවා කියලා. ඉතින් එයා ඉන්න තැනත් අපේ ලෝරන්ට කියනවා. ඉතින් ඕක දැනගත්ත ගමම අපේ ලෝරන් වහාම මධ්‍යම පොලිස් කාර්යාලයට කතා කරලා මොනිකාගේ කේස් කෝඩ්
එක දීලා උදව් ඉල්ලනවා. ඒත් ඉතින් එතන හිටපු ඔපරේටර් කියන දේ ඇහුවම තමයි අපේ ලෝරන්ගේ ඇඟේ ලේ වතුර වෙන්න පටන් ගන්න. මොකද ඔපරේටර් කියනවා මොනිකා කියන කෙනා මීට අවුරුද්දකට කලින් මැරුණා කියලා. ඇත්තටම ගයිස් මොනිකා තමයි පේමන්ට් පවුලේ අන්තිම ගොදුර වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ස්ටේෂන් එකේ ලයිට් නිවෙන එක, සාක්ෂි අතුරුදහන් වෙන එක වගේ අමුතු සිදුවීම් දිගටම වෙන නිසාලු මේ ස්ටේෂන් එකත් වහලා දාන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට අර ඔපරේටර් දිගටම කතා කරගෙන යද්දී ලෝරන් දකිනවා දොරගාව පින්තූරයක් එකපාරටම බිමට වැටෙනවා කියලා. ඉතින් ඒක ළඟට ගිහිලා බලද්දි ලෝරන් දකිනවා ඒකේ තියෙන්නේ ලෝරන්ගේ තාත්තා මැරිලා ඉඳි ගත්ත පින්තූරයක් කියලා. ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. කොරිඩෝව දිගේම ප්‍රයිස්ගේ මිනිහ මරලා දාපු ගැහණු ළමයිගේ මිනිහ සහ පේමන්ට් බවුලට සම්බන්ධ සාක්ෂි වල පින්තූර හැම තැනම විසිරලා තියෙනවා කියලා අපේ ලෝරන් දකිනවා. ඉතින් ඕවා දැකලා අපේ ලෝරන් දැන් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඉතින් යාගේ කන් දෙකෙන් හයියෙන් ওই වෙලාවේදී සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඕකෙන් පස්සේ අපේ ලෝරන්ගේ ඔළුවටත් එන අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. එකපාරටම ලෝරන් දකිනවා කොරිඩෝව කෙළවරේ හරි අමුතු ගැහණු කෙනෙක් හිටගෙන ඉන්නවා කියලා. ඉතින් ලෝරන් ඒ කෙනාගේ පස්සෙන් යද්දි කවුරු හරියට පහර දෙනවා. ඉතින් ඒකෙන් ලෝරන් ඒ වෙලාවෙම සිහි නැතු වෙනවා. ටික වෙලාවකට පස්සේ ලෝරන්ට සිහිය එද්දි එයා ඉන්නේ අර ප්‍රශ්න කරන කාමරයක් ඇතුලේ. ඉතින් එයාගේ ඉස්සරහා ඉන්නවා කියලා එයා දකිනවා හරි අමුතු විදිය ගෑනු කෙනෙක්. ඉතින් ඒ ගෑනු කෙනා කියනවා එයා පේමන්ට් පවුලේ අර අමුතු ආගමික කල්ලිය සමාජිකයෙක් කියලා. එහෙම කියලා ඒ ගෑනු කෙනා මේ වෙලාවේදී ලෝරන්ගේ ඉස්සරහාම එයාගේ අතේ තිබුණු තුවක්කුවෙම තමන්ගේ ඔළුවටම වෙඩි තියාගෙන එයාගේ ජීවිතේ නැති කරගන්නවා. ඉතින් මේ වෙච්ච සිද්ධියෙන් නම් ලෝරන් හොඳටම මානසිකව වැටෙනවා. එතකොටම තමයි ලෝරන්ට ඇහෙන්නේ ආයෙමත් එතන තිබුණු ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒ කතා කරන්නේ තර මොනිකම තමයි. ඉතින් ලෝරන් ඔය වෙලාවේදී කියනවා ඔයා දැන් මැරිලා නේද ඉන්නේ කියලා. ඉතින් මොනිකා ඔය වෙලාවේදී කරන්නේ අයියෙන් hina වෙන්න පටන් ගන්න එක. හරියට නිකන් ලෝරන්ව බය කරන්න ලැබීම ගැන යට ලොකු සතුටක් තියෙනවා වගේ. ඒත් එකම වගේ තමයි එකපාරටම ලෝරන් මේ ඉඳගෙන ඉන්න ඔපරේටර් ඩෙස් එක තියෙනවනේ. ඒක හයියෙන් හෙලවෙන්න පටන් ගන්න. ඔය විදිහට ඔපරේටර් ඩෙස් එක හෙලවෙනකොට ලෝරන්ට තේරෙනවා ඒකේ යට මොකක් හරි භයානක දෙයක් හැංගිලා ඉන්නවා කියලා. ඉතින් ලෝරන් ඒකේ යට එමීට බලනකොට තමයි එයා දකින්නේ හරිම විරූපී ගැහණු කෙනෙක් ඒකේ යට ඉන්නවා කියලා. ඉතින් ලෝරන් හොඳටම පැනික් වෙලා හුස්ම පවා හිර කරගෙන ගිහින් ෆයිල් කැබිනට් එකක් පිටිපස්සේ හැංගෙනවා. ඒත් එකම තමයි අර අමුතු රූපය ලෝරන් ගාවට ඇවිත් එකපාරටම කිසිම සලකුණක් නැතුව අසුරුදහන් වෙලා යන්නේ. ඉතින් මේ දැක්ක දේවල් නිසා ලෝරන්ට මේ දේවල් දරා ගන්නත් බෑ. ඉතින් එයා කොහොම හරි මේ පරණ පොලිස් ස්ටේෂන් එකෙන් පැනලා යන්න try කරනවා. ඒත් ඉතින් හැම දොරක්ම තදින් ලොක් වෙලා. ඉතින් කරන්නම දෙයක් නැති තැන ලෝරන් කරන්නේ යාගේ තුවක්කුව අරගෙන මේ වීදුරු වලට වෙඩි තියන්න පටන් ගන්න එක. ඉතින් අපිට පේනනවා මේ වීදුරු පොඩ්ඩක් විතර බිඳලා ගියත් ආපහු කිසිම දෙයක් උනේ නෑ වගේ හැදෙනවා කියලා. ඉතින් මේ වෙන අద్భుත සිද්ධිත් එක්ක හරිම අසරණ වෙලා ඉන්න වෙලාවම තමයි ලෝරන්ට තවත් කෝල් එකක් එන්නේ. ඉතින් මේ පාරත් අපේ ලෝරන් ගිහිල්ලා මේ ෆෝන් එක ආන්සර් කරාට පස්සේ යාට ඇහෙන්නේ ඒ කතා කරන්නේ යාගේ මැරිච්ච තාත්තා. ඉතින් ලෝරන්ගේ තාත්තා ලෝරන්ට ඉස්සරහට වෙන්න තියෙන විනාශය ගැන දන්නවා වගේ තමයි කතා කරන්නේ. කොහොම හරි ඔය වෙලාවේදී ලෝරන්ගේ තාත්තා ලෝරන්ට අණ කරනවා ඩියුටි එකේම ඉන්න කියලා. ඒ වගේම තමයි අර හිර කරපු හිඟන්නව මරලා දාන්න කියලාත් එයා කියනවා. ඉතින් කෝල් එක ඉවර වුණ ගමම වගේ තමයි අර හිඟන්න ලෝරන්ගේ පිටිපස්සෙන් ඇවිදගෙන යනවා වගේ අපේ ලෝරන්ට තේරෙන්නේ. ඉතින් ලෝරන් ටික වෙලාවකට කලින් මේ හිඟන්නව කාමරයකට දාලා ලොක් කරානේ. ලොක් කරපු කාමරයකින් මෙයා කොහොමද එළියට ආවේ කියලා හිතා ගන්නවත් බැරුව ලෝරන් එයාගේ පිටිපස්සෙන් ගිහින් දන ගහන්න කියලා අණ කරනවා. ඉතින් ලෝරන් එයාට මාංචු දාන්න හදද්දිම අපිට පෙන්නනවා මේ මිනිස්යාගේ මූණ හරිම බය හදන විදිහට විකෘති වෙලා පිටිපස්සට හැරෙනවා කියලා. ඒත් එක්කම තමයි මේ හිඟන්න එකපාරටම අතුරුදහන් වෙන්නේ. ඊට පස්සේ ලෝරන් අර හිඟන්නව හිර කරලා තිබුණු කාමරේ තියෙනවනේ අන්න ඒකට ගිහිල්ලා බලදි තමයි එයා හරිම භයානක දෙයක් දකින්නේ. ඒ තමයි මේ වෙනකොටත් අර මිනිස්සයා ඒ කාමරය ඇතුළෙම තමන්ගේ ජීවිතේ නැති කරගෙන කියන එක. මේ සිද්ධිත් එක්කම දැන් තත්ත්වය තවත් දරුණු වෙනවා guys. ඉතින් ලෝරන්ට පේමන්ට් පවුලේ අය කරපු අර අමුතු ආගමික වතාවක් තියෙනවනේ. අන්න ඒවා ඇස් ඉස්සරහම පේන්න ගන්නවා. ඉතින් ඒ හැමදේම ඇත්තටම සිද්ධ වෙනවා වගේ තමයි ලෝරන්ට දැනෙන්නේ. හරියටම එයා නිකන් එයාලගේ ආත්මීය සෙල්ලමකට මැදි වෙලා වගේ. ඒ ASCIIම තමයි ආයෙමත් කෝල් එකක් එනවා කියලා අපේ ලෝරන්ට ඇහෙන්නේ. ඉතින් ලෝරන් ඉක්මනටම ගිහලා මේ කෝල් එක ආන්සර් කරාට පස්සේ ඒ කතා කරන්නේ ලෝරන්ගේ තාත්තම තමයි. ඉතින් ලෝරන්ගේ තාත්තා කතා කරලා කියනවා ස්ටේෂන් එකට ඇතුල් වෙන ඕනම කෙනෙක්ව නවත්තන්න කියලා. ඔන්න එතකොටම තමයි ලෝරන්ට ඇහෙන්නේ ස්ටේෂන් එකේ ඉස්සරහා දොරෙන් කවුරු හරි ඇතුළට එන සද්දයක්. ඉතින් බලද්දි තමයි අපේ ලෝරන් දකින්නේ මුහුණු ආවරණය කරගත්ත පිරිමි තුන්දෙනෙක් බලෙන්ම ස්ටේෂන් එක ඇතුළට කඩාගෙන වදිනවා කියලා. ඉතින් ලෝරන් හිතන්නේ මුන් අර පේමන්ට් කල්ලිය සමාජිකයෝ කියලා. ඒ නිසා ලෝරන් කරන්නේ කිසිම පැකිලීමක් නැතුව ඒ තුන්දෙනාටම වෙඩි දීලා මරලා දාන එක.
හැබැයි ඉතින් ඒ වෙලාවෙම තමයි හිතා ගන්නවත් බැරි දෙයක් වෙන්නේ guys. ඉතින් සාජන් කොහෙන් එකපාරටම එතනට ඇවිත් අපේ ලෝරන්ට වෙඩි තියනවා. ඉතින් ඒ වෙලාවෙම තමයි ලෝරන්ට ඇත්තම කතාව තේරෙන්න පටන් ගන්නේ. ඉතින් එයා ඇත්තටම අර වෙඩි තියලා මරලා තියෙන්නේ අර කල්ලි අයව නන් නෙවෙයි. ඒ තමයි ස්ටේෂන් එක පිරිසිදු කරන්න ආපු ජෝ ඇතුළු පිරිසිදු කරන කට්ටියව. ওই විදියට මේ කම්පනයත් එක්කම ලෝරන්ගේ මනස සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඉතින් එයාට අර අමුතු කටහඬවල් දැන් ගොඩක් පැහැදිලිව තමයි ඇහෙන්න පටන් ගන්නෙ. ඉතින් ලෝරන්ටත් නොදැනීම ලෝරන්ගේ කටින් අර පේමන්ට් පවුලේ අය කියපු ආගමික සින්දු කියවෙන්න ගන්නවා. ඒ වගේම එයාගේ ඉස්සරහා පේමන්ට් පවුලේ සමාජිකයෝ තුන් දෙනාත් පේන්න ගන්නවා. ඉතින් ගයිස් එයාලා මිනිස්සු විදියට නන් නෙවෙයි කවදාවත් මේ ස්ටේෂන් එකෙන් පිට වෙලා නොගිය ආත්ම විදියට තමයි එතනට එන්නේ. ඇත්තරම ලෝරන්ට දැන් තමයි තේරුම් යන්නේ මුළු රෑමුණ හැම භයානක සිදුවීමක්ම එයාලගේ සෙල්ලමක් විතරයි කියලා. ඉතින් ඒ ආත්ම ලෝරන්ගේ මනසට ඇතුල් වෙලා එයාගේ බය පාවිච්චි කරලා එයාව සම්පූර්ණයෙන්ම එයාලගේ කල්ලියට නතු කරගෙන ඉවරයි. ඉතින් හරිම කනගාටුදායක විදිහට ලෝරන්ගේ පොලිස් ජීවිතේ පළවෙනි දවසම එයාගේ ජීවිතය අවසාන දවස බවට පත් වෙනවා. පොඩි කාලෙන් තම පොලිස් නිලධාරියෙක් වෙන්න තිබ්බ හීනය පැය කිහිපයකින් විනාශ වෙලා යනවා. ඒ වගේම අර පේමන්ට් පවුලේ ආත්ම ලෝරන්ගේ මනසත් එක්ක සෙල්ලම් කරලා එයාගේ සිහි කල්පනාව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවත් එක්කම තමයි මේ මූවි එක මෙතනින් එන්ඩ් වෙලා යන්නේ. ඉතින් හැමදාමත් ගයිස් ඔයගලගෙන් අහනවා වගේ කොහොමද අද මූවි එක? ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මම දැක්කා ඔයගලගේ ගොඩක් කට්ටිය මගෙන් තායිලන්ඩ්, මැලේසියන්, සිංගප්පූරු වගේ රටවල් වලට අයිති මූවිස් ඉල්ලලා තිනවා කියලා. ඉතින් ඔයගලගේ ඉල්ලීම නිසාම මම තීරණය කරා වීඩියෝ එකක් හරි ඒ වගේ මූවි එකක් ගේන්න කියලා. ඉතින් එහෙම ඔයගලන්ට කැමති මූවිස් එහෙම තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ආය තව දෙයක්. ඒ තමයි මම වීඩියෝ එක මුලදී කිව්වා වගේ පුළුවන් නම් අපේ YouTube channel එක subscribe කරගෙන යන්න. මොකද කිව්වොත් තව අපිට 1k ගහන්න තව පොඩි ගානක් විතරයි ඕන වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම good luck. මේ තමයි ඔයගොල්ලන්ගේ සිනමා ගයිඩ් එමාල් මූවි රිකැප්ස්.